අයිෆෝන් කර පිළිගන්න මගේ යාළුවෝ හැමෝම මගේ YouTube channel එකට ඉතින් මේ ඔයාලට දෙන්නේ DNA creations එක. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ online paper එකක් හදන විදිහ. මේ ගොඩක් වැදගත් වීඩියෝ එකක් වෙයි ඔයාලට. ඉතින් මම ළඟින් කියලා ආරාධනා කරනවා මේ වීඩියෝ එකත් එක්ක. ඉතින් අපි වැඩි කතා බහ නොකර අපි වීඩියෝ එකට යමු. දැන් ඉතින් අපි අපේ online page එක හදන්න Google Chrome web browser එක open කරගන්න ඕනේ. ඉතින් මේ විදිහට open කරගත්තට පස්සේ ඔයාලා මෙතන type කරන්න ඕනේ Google Forms කියලා. ඉතින් මෙන්න මේ Google Forms කියලා අපි search කරාට පස්සේ link එකක් එනවා. link එකක් නෙමෙයි ගොඩක් එනවා. ඉතින් මෙතන පළවෙනි සහ දෙවෙනි link එකෙන් ඔයාලා එකක් click කරලා එහෙනම් ඔයාලට paper හදන්න පුළුවන්. හරි. ඉතින් මෙතන මම link එක කියවනම් free online forms creator Google Workspace Google Forms create. ඉතින් මෙතනින් Google Forms create කියන එක තෝරගන්නවා. ඊපස්සේ මේ වගේ ඔයාලා ලස්සන interface එකක් එනවා. ඉතින් මම ඉතින් go to Google Forms යනවා. එහෙම දුන්නාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ලස්සන interface එකක් එයි. ඉතින් දැන් තියෙන අපි දැන් මෙතන තියෙන recent forms කියලා කියන්නේ මම කලින් paper තුනක් හැදුවා. ඒ තුන තමයි යටින් පෙන්නන්නේ. ඉතින් අපි අලුත් paper එකක් හදන්නම්. මෙතන තියෙන blank කියලා. ඒක උඩ click කරන්න ඕනේ. click කරාට පස්සේ මෙතන තියෙනවා අපේ paper එක හදන්න කියලා. ඉතින් මෙතන තියෙන untitled forms කියලා. ඒ කියන්නේ අපේ form එක නැත්නම් අපේ paper එක අපි තාම නමක් දාගෙන නැහැ කියන්නේ. ඉතින් මෙතනට අපි නමක් දාගන්න ඕනේ. ඉතින් මම මෙතන දාගන්න knowledge bank කියලා. ඊට පස්සේ දාන්න තියෙනවා මෙතන from description කියලා. ඒ කියන්නේ මේක මොන වගේ paper එකක්ද කියලා. ඉතින් මෙන්න විදිය නම දුන්නම ඊට පස්සේ untitled question තියෙනවා. මෙතෙන්ට අපි දාන්න ඕනේ name කියලා. name දුන්නාට පස්සේ මෙතෙන් තියෙන සමහර කියලා required කියලා මෙන්න මේ වගේ තියෙන පුළුවන්. ඉතින් එතනින් ඔයාලා required කියන එක දාගන්න ඕනේ. හරි. ඊට පස්සේ අපි දැන් ඉක්මනට යන්න මෙතන setting වලට ගිහිල්ලා මෙතනට tick එක දාන්න ඕනේ. tick එක දැම්මට පස්සේ අපිට අපේ paper එක හදන්න පුළුවන්. question වලට ගිහිල්ලා අපි දැන් පළවෙනි question එක හදන්නයි යන්නේ. ඊට කලින් හදන්න යන කලින් මෙතන answer key කියලා එකක් තියෙනවා. කලින් තිබ්බේ නෑ. ඉතින් මේක උඩ ක්ලික් කරන්න ඕනේ. ක්ලික් කරාට පස්සේ මෙතන කොටුවක් තියෙන එක ටික් එක දෙන්න ඕනේ. ටික් එක දීලා මෙතන පොයින්ට් බිඳුවක් කරන්න ඕනේ. නැත්නම් අසල දාන්න මොකද නම්බරයක් ලකුණු දෙනවා නම්. ඉතින් ඊට පස්සේ අපි done දෙනවා. done දුන්නාට පස්සේ අපි පළවෙනි question එක උඩ දැන් අපි හදන්නයි යන්නේ. ඉතින් ඒකට මෙතන තියෙනවා එකතු කිරීම ලකුණ. ඒක උඩ ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ මෙතන පළවෙනි question එක අපිට දැන් දාන්න තියෙන්නේ. මම පළවෙනි question එක දානවා. ඉතින් මම දැම්මේ what is this picture in කියලා. හරි. මම දැම්මේ what is this picture in කියලා. ඒ කියන්නේ මේ මෙතෙන්ට අනිවාර්යෙන් ඔයාලට තේරෙන්නේ නැති අපි පින්තූරයක් දාන්නමයි ඕනේ කියලා. ඉතින් මෙතන ඔයාලට පේන ගැලරියේ පොඩි අයිකන් එකක් තියෙනවා. අන්න ඒක උඩ ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ මේ වගේ ඔයාලට ඔප්ෂන් ගොඩක් තියෙනවා. insert කරන image එකක්. මෙතන තියෙනවා upload කරන්න කැමරා තියෙනවා. මට කැමරාවෙන් බෑ මොකද දැන්ටත් මම screen recording එකක් දාගෙන ඉන්නේ ඒ හින්දා. by URL කියන්නේ මෙතනට ඔයාලා photos එක කොහොම හරි ඒකේ තියෙන link එක
අපිට කොපි කරලා මෙතන paste කරොත් එහෙනම් image එක insert කරගන්න පුළුවන්. photos තියෙන Google Drive තියෙන Google Image Search තියෙනවා. මේ photos එකේ තියෙන්නේ අපේ phone එකේ හරි නැත්නම් අපේ PC එකේ හරි photos තියෙනවා නම් ඒකෙන් අපිට insert කරන්න පුළුවන්. Google Drive එකේ තියෙනවා නම් අපිට Google Drive එකෙන් දාන්න පුළුවන්. ඇත්තටම කියනවා මේ දෙකේම මගේ photos නෑ. Google Drive එකට දාන්න මේකට හරියට පිටුලා. ඒ හින්දා මම Google Image Search කියලා දානවා. ඉතින් මේ ඔප්ෂන් එක තෝරගත්තට පස්සේ දැන් මම මෙතන සර්ච් කරන්න යනවා. ඒකට අදාළ පින්තූරය ඉතින් මෙන්න මේ විදිහට ගිහින් ඉන්සර්ට් දුන්නාට පස්සේ loading වෙන image එක. ඉතින් loading වුණාට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලා රූපේ දැක ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මේක ස්මෝල් කරන්න පුළුවන් මෙන්න මේ විදිහට. හරි. දැන් ඉතින් මම මේක ස්මෝල් කරගෙන පළවෙනි ඔප්ෂන් එක දෙන්න යන්නේ. ඉතින් මෙන්න මේ පෙන්වන විදිහට අපිට ඔප්ෂන් දාගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට දාගත්තට පස්සේ අපි යනවනේ ආන්සර් කී එක හොයන්න. ඉතින් මේ විදිහට ආන්සර් කී එක උඩ ක්ලික් කරලා මෙතන පොයින්ට් දෙන්න තියෙනවා. මම මෙතන පොයින්ට් 5 වෙනවා. 5 දීලා දැන් මම මෙතනින් හරියන උත්තරේ උඩ ක්ලික් කරනවා. done දෙන්න ඕනේ. ඔන්න අපේ පළවෙනි ප්‍රශ්නේ සම්පූර්ණයෙන්ම හැදිලි ඉවරයි. ඉතින් මේ විදිහට ඔයාලට ප්‍රශ්න ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට පෑවේ ෂෝට් ආන්සර් ටෙක්ස්ට් කියලා. ඉතින් මට ඒක නෙමෙයි, මට මේ ඔප්ෂන් දෙන්න ඕනේ. හින්දා මම මෙතන ෂෝට් ආන්සර් කියලා වරලා තියෙනවා. එතෙන්ට ගිහිල්ලා එතන මල්ටිපල් චොයිස් කියලා අන්න ඒක උඩ ක්ලික් කරන්න. එතකොට ඔයාලා මෙන්න මේ විදිහට හදාගන්න පුළුවන්. ඉතින් මම මෙතන ඔප්ෂන් 1 දෙනවා. හරි. ඉතින් මෙන්න මේ විදිහට මම සාර්ථකව මගේ දෙවෙනි ප්‍රශ්නෙත් හදාගත්තා. දැන් අපි යන්නේ මේ කස්ටමයිස් කරන්න. ඉතින් මේක කස්ටමයිස් theme කියලා ඒක උඩ ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලා පොඩි වින්ඩෝ එකක් මෙන්න එහෙම පෙන්නනවා. ඉතින් මෙතනින් ඔයාලා බෑග්ග්‍රවුන්ඩ් කලර් එක ඔයාලා හදා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට. ඉතින් මම මෙතනින් ග්‍රේ කලර් එක දෙනවා. ඊට පස්සේ ඔයාලා තෝරගන්න කලර් එක අනුව බෑග්ග්‍රවුන්ඩ් කලර් එක වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මම මෙන්න මේ විදිහට දීලා දැන් මම හීඩ් එකක් දාන්න යන්නේ. දැන් උඩ පික්චර් එකක් ලස්සනට. ඉතින් මම මෙතනට යනවා choose image කියලා. image ගියාට පස්සේ එහෙන් දීලා තියෙන ලස්සන පික්චර්ස් වගේ. ඉතින් මම මෙතනින් ලස්සන පික්චර් එකක් තෝරගන්නවා. ඊට පස්සේ මේ ඔයාලා මෙන්න මේ විදිහට ක්ලික් කරාට පස්සේ insert දෙන්න ඕනේ. insert දුන්නාට පස්සේ ඔයාලා මෙතන තියෙන image upload කියලා බලමු අපි upload වෙලාද කියලා. ඔව් සාර්ථක ලෙස එක upload වෙලා තිනා. ඉතින් මෙහෙම තමයි අපි customize කරගන්නේ. ඉතින් මෙන්න මේ විදිහට online page එක අපිට හදන්න පුළුවන්. ඊළඟට මම ඔයාලට කියලා දෙන්න යන්නේ responses-ලා බලන විදිහ. දැන් ඉතින් අපි හොයාගන්න යන්නේ responses ලාව. ඉතින් ඒකට අපි අපේ paper එක කරගන්න ඕනේ.
ඔන් කරගත්තට පස්සේ ස්පොන්සර්ස් නම් මෙතන පෙන්වන 11ක් ඉතින් එතනට යන්න ඕනේ. එහෙම ගියට පස්සේ all student එකේ තත්ත්වය හොඳට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට සටහනකින්. ඉතින් එයාලගේ නමුත් බලා ගන්න පුළුවන් වෙන්නේ මේ විදිහට ගියාට පස්සේ මෙතන තියෙන name කියලා ඉන්කෝහල් ස්පොන්සර්ස්ලා ඉන්නා. ඉතින් මේ තා මගේ පේපර් එකේ ලියපු ස්පොන්සර්ස්ලා. හරි. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි ස්පොන්සර්ස්ලාව හොයාගන්නේ. හරි. ඉතින් අද මම ඔයාලට කියලා දුන්නා ඔන්ලයින් පේපර් එකක් හදන එක. ඉතින් අදට වීඩියෝ එක අවසానයි. ඉතින් වැඩි කියලා මතක් කරගන්න මගේ YouTube channel එකත් එක්ක අනිවාර්යයෙන්ම subscribe කරලා වීඩියෝ හපත් තියෙන bell button එකට පොඩි තට්ටුවක් දාන්න. එතකොට තමයි මම ගෙන වීඩියෝස් ඔයාලා ළඟටම ගෙන්න ගන්න පුළුවන්. ඉතින් ඔයාලා හැමෝටම සුබ දවසක්.